සුබ දවසක් ළමයි. අද මම ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩම. එතකොට ඔයාලට ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩම විදියට තියෙන්නේ ව්‍යාපාර පදනම කියන පාඩම. ඉතින් මම හිතුවා මේ පාඩම මුලින් උගන්වන්න කලින් පොඩි හැඳින්වීමක් කරලා ඉන්න. මොකද ඔයාලා පාඩමට යන්න කලින් ඒ පාඩමේ තියෙන මූලික හරය ඔයාලට මොන වගේ දෙයක්ද මේ පාඩමෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක හරියට දැනගෙන පාඩමට ගියපු ගමන් ඔයාලට පුළුවන් පොඩි අවබෝධයක් ගන්න. අපිට අර සර් මුලදී කියපු ටික නේද මේ දැන් අපිට උගන්වන්නේ කියලා පොඩි අවබෝධයක් ඔයාලට මම උගන්වගෙන යද්දින් එනවා. ඉතින් මම හිතුවා පාඩමට යන්න කලින් ඒක නිසා මූලික හැඳින්වීමක් කරලා ඉන්න. ළමයි ඔයාලා මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හදාරන්නෙම ව්‍යාපාර ගැන ඉගෙන ගන්න. එතකොට මේ ව්‍යාපාර ගැන ඉගෙන ගන්න කලින් ඔයාලට මේ මුල් පාඩමෙන් කරන්නේ මේ ව්‍යාපාර සම්බන්ධයෙන් මූලික බේසික් අවබෝධයක් ලබා දෙන එක. මොකද මේ පදනම කියන්නෙම ඔයාලා දන්නවා ගෙයක් හදන්න කලින් ගෙදර ෆවුන්ඩේෂන් එකක් ගහනවා. එතකොට මේ පදනමක් තමයි සකස් කරන්නේ. ඒ වගේ මේ ව්‍යාපාරවලත් ඔයාලට ව්‍යාපාර සම්බන්ධයෙන් හඳුන්වා දෙන්න කලින් ඒ කියන්නේ ව්‍යාපාර වලට එක්කන් යන්න කලින් මේ ව්‍යාපාර කියන්නේ මොකක්ද? එතකොට ව්‍යාපාර වලට අදාළ සංකල්පයන් මොනවාද? ඔයාලා මූලික වශයෙන් මේ ව්‍යාපාර වල නිතර පාවිච්චි කරන වචන. මොකද ඔයාලා ව්‍යාපාර ගැන ඉගෙන ගන්න ගියාට පස්සේ නිතරම අහුවෙන වචන තමයි භාණ්ඩ, සේවා, පාරිභෝගිකයා. ඊට පස්සේ ව්‍යාපාරිකයා. ඊට පස්සේ ව්‍යාපාර. එතකොට අවශ්‍යතා සහ උවමනා. අර ඔයගේ විවිධ සංකල්ප ඔයාලට නිතර ඉස්සරහට එන පාඩම් වල නිතර මුණ ගැසෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් සම්බන්ධව තමයි මේ මූලික පාඩමේදී ඔයාලට උගන්වන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මොන වගේ දෙයක්ද මේ පාඩම ඇතුලේ තියෙන්නේ කියලා. එතකොට මේ පළවෙනි පාඩමෙන් ඔයාලට දෙන්නෙම අර සංකල්ප සම්බන්ධව ඒ කියන්නේ මේ ව්‍යාපාර වලට අදාළ සංකල්ප සම්බන්ධව මූලික අවබෝධයක්. එතකොට ව්‍යාපාර ගැන ඔයාලට මූලික අවබෝධයක් ලබා දුන්නට පස්සේ ළමයි මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ බේස් එක ඔයාලා අල්ල ගන්නවා. එතකොට පළවෙනි පාඩමෙන් ඒ බේසික් දේවල් ටික ඉගෙන ගත්තට පස්සේ දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම කියලා එහෙම 18 වෙනි පාඩමට එනකන් යද්දී ඔයාලට දැනෙන්න පටන් ගන්නවා අපිට මේ වගේ දෙයක් තමයි මේ උගන්වලා තියෙන්නේ. අර සර් කියපු විදිහට තමයි මේ ටික ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ මූලික අවබෝධයක් ඔයාලට එනවා. ඒක නිසා දැන් ඔයාලා අර ඔළුවට එන්නේ නැති මේ පාඩමෙන් මොන වගේ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අපි දැන් යන් පාඩමට. එතකොට ළමයි ඔයාලට මේ ව්‍යාපාර පදනම එකේ මූලික වශයෙන් තියෙන අනුමාතෘකාව තමයි ව්‍යාපාර හා ව්‍යාපාර සංකල්ප කියන්නේ. එතකොට ඒක යටතේ ඔයාලට ඉස්සල්ලාම හඳුන්වනවා මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. මොකද ඔයා ව්‍යාපාර අධ්‍යයනය ගැන ඉගෙන ගන්නාව නම් ව්‍යාපාර ගැන ඉගෙන ගන්නාව නම් ඔයා ඉස්සල්ලාම දැනගෙන ඉන්න ඕනේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් අපි බලමු මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ළමයි ඔයාලා දැන් ව්‍යාපාරයක් කිව්වට පස්සේ මොන වගේ අයිඩියා එකක්ද ඔළුවට එන්නේ? සාමාන්‍යයෙන් දැන් ව්‍යාපාරයක් කිව්වට පස්සේ ඔයාලට ඔළුවට එක එක දේවල් එන්න ඕනේ. මොකද ඔයාලගේ වටපිටාවේ එදිනෙදා ඔයාලා ව්‍යාපාර දකිනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වෙලාවේ ඔයාලට හිතලා බලද්දී මොන වගේ අයිඩියාස් දෙන්නේ? ඉතින් ඒ දේවල් ටික හිතේ තියාගන්න අපි බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ළමයි අපි මේ ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරනවා ආකාර දෙකකට. පළවෙනි එක තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් අපිට ව්‍යාපාරයක් කියලා හඳුන්වන්න පුළුවන් ළමයි. මොකක්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් අපිට ව්‍යාපාරයක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට මේ අර්ථ දැක්වීම ඇතුලේ ඔයාට එහෙම කිව්වට අර එකපාර ඔළුවට එන්නේ නැහැ. ඒක මම හඳුන්වද්දී ඒ තේරුම් කරන දේත් එක්ක මං හිතනවා ඔයාලගේ ඔළුවට එයි කියලා. අපි මේ පළවෙනි නිර්වචනේ බලමු. ළමයි ඔයා හිතන්න මෙන්න ඉන්නවා මිනිසෙක්. මේ ඉන්නවා මිනිසා.
මෙන්න මේ මිනිසාගේ නිතරම තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අවශ්‍යතා සහ උවමනා කියලා දෙකක්. අවශ්‍යතා උවමනා කියලා. මෙන්න මෙහෙම දෙකක් තියෙනවා ළමයි. මේ ඔයාටත් ඒ වගේම ඔයාගේ යාළුවාටත් ඔය ඉන්න හැම එක්කෙනෙක්ටම මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා කියලා දෙයක් තියෙනවා. එතකොට මේ මිනිස් අවශ්‍යතා හා උවමනා දෙක නිතරම මේ මිනිස්සු ඉෂ්ට කරගන්න, ඉටු කරගන්න, තෘප්තිමත් කරගන්න බලනවා ළමයි. එතකොට මේ මිනිස් අවශ්‍යතා සහ උවමනා කියන එක ඉටු කරගන්න, ඉටු කරන්න මිනිස්සු හැම වෙලාවෙම කටයුතු කරනවා. මෙන්න මේ දේවල් ටික ඉටු කරගන්න හැම වෙලාවෙම මිනිස්සු පොර කනවා. එතකොට මේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න තමයි මෙන්න මේ ව්‍යාපාර කියන එක ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ ව්‍යාපාර කියන එක ඇති වෙලා තියෙන්නේ ළමයි. මේ අවශ්‍යතා සහ උවමනා කියන සංකල්ප දෙක අපි ඔයාලට ඊළඟට වෙන වෙනම හඳුන්වනවා. එතකොට මූලික වශයෙන් අවබෝධ කරගන්න ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක්. දැන් අපි බලන්න ඕනේ මේ ආර්ථික කටයුත්තක් කියන්නේ මොකක්ද කියලා. ආර්ථික කටයුත්තක්. මෙන්න මේ ආර්ථික කටයුත්තක් කියන්නේ මොකක්ද කියලා. ළමයි මෙන්න මේ ආර්ථික කටයුත්තක් කියන්නේ ඔය ව්‍යාපාරිකයා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණය සම්බන්ධ සමස්ත කටයුතු අපි හඳුන්වනවා මෙන්න මේ ආර්ථික කටයුත්තක් කියලා ළමයි. මොකක්ද? දැන් ආර්ථික කටයුත්තක් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණය අනුබද්ධ සමස්ත කටයුතු. මොකද දැන් මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න නම් මෙයාලගේ මේ අවශ්‍යතා සහ උවමනා දෙක ඉටු කරන්න නම් අනිවාර්යෙන් මේ ව්‍යාපාරිකයාට සිද්ධ වෙනවා ළමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා අපි දැන් මම දැන් ව්‍යාපාරිකයා නම් මම දැන් නිෂ්පාදනය කරනවා නම් ඔයාලට අවශ්‍ය භාණ්ඩ හා සේවා මම ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා මං ගාව තියන් හිටියට වැඩක් නැහැ ළමයි. මොකද ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ඒවා ටික අපි බෙදා හරින්න ඕනේ. ඒ බෙදා හරින භාණ්ඩ හා සේවා ටික අපි පාරිභෝගිකයාට අලෙවි කරන්න ඕනේ. එන්න ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අලෙවිකරණය හා සම්බන්ධ සමස්ත කටයුතු තමයි අපි මේ ආර්ථික කටයුත්තක් කියලා හඳුන්වන්නේ ළමයි. දැන් මොකද්ද අපි ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ? මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් අපි මෙන්න මේ ව්‍යාපාරයක් කියලා හඳුන්වනවා. එතකොට මේ ව්‍යාපාරිකයා නිතරම කරන්නේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා දෙක ඉටු කරන එක. දැන් මේ අවශ්‍යතා සහ උවමනා කියන දෙක එක පැහැදිලි කරොත් මේ මිනිස්සු අවශ්‍යතා කියන්නේ දැන් ඔයාලා ඉපදුනාට පස්සේ දැන් ඔයාලා මූලික වශයෙන් මිනිහෙක් විදියට මේ ලෝකයේ උප්පත්තියක් ලැබුවට පස්සේ ඔයාලට එනවා මූලික වශයෙන් සපුරා ගන්න ඕනේ දේවල් ටිකක්. ඔයා හිතන්න එයා ඉපදුනාට පස්සේ ඔයාට මූලික වශයෙන් අවශ්‍යම උනේ මොනවාද? දැන් සාමාන්‍යයෙන් ඔයාම හිතලා බලන්න. ඔයාට එදිනෙදා කෑම කන්න නැතුව ඉන්න පුළුවන්ද? බැහැ නේද ළමයි? මොකද ඔයා ඉපදුනා නම් ඔයා ජීවත් වෙන්න ඔයා අනිවාර්යෙන් කෑම කන්න ඕනේ. ආහාර පාන සපයා ගන්න ඕනේ. ඒ වගේම ඔයාට ඇඳුම් පැළඳුම් නැතුව එදිනදා ජීවත් වෙන්න පුළුවන්. ඒත් බෑ නේද? ඒ වගේම ඔයාට ඉන්න තැනක් ඔයා කොහොම හරි ඔයා ජීවත් වෙනවා නම් ඔයාට ඉන්න ගෙයක් දොරක් අනිවාර්යෙන් වාසස්ථානයක් ඔයාලට තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ඔයාලා අනිවාර්යෙන්ම ජීවත් වෙද්දී සපුරා ගන්න ඕනේ දේවල් තමයි මේ අවශ්‍යතා කියලා අපි හඳුන්වන්නේ. මං හිතනවා ඒ කියපු දේ
ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි තව පොඩ්ඩක් සරල කරලා බලමු. ඔයා මිනිසෙක් විදියට උත්පත්තියක් ලැබුවාට පස්සේ මේ මිනිස් ලෝකයේ ඔයා අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටිකට තමයි අපි මේ අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට මේ උවමනා කියන්නේ මෙන්න මේ උවමනා කියන්නේ මේ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඕනෑම ආකාරයක්. මොකක්ද මේ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඕනෑම ආකාරයක්. එතකොට ඔයාට මම කිව්වා ඔයා ජීවත් වෙන්න නම් ඔයා කෑම අනිවාර්යෙන් කන්න ඕනේ. ඔයා ආහාර පාන සපයා ගන්න ඕනේ. එතකොට ඒ ආහාර පාන සපයා ගන්න ඕනෑම ආකාරයක් තමයි මෙන්න මේ උවමනාවක් කියන්නේ. එතකොට ඔයාට මේ අවශ්‍යතාවය සෞඛ්‍ය නම් ඔයාට අනිවාර්යෙන් බෙහෙත් ගන්න ඕනේ. එතකොට බෙහෙත් එක එක වර්ගයේ දේවල් තියෙනවා. ඒ වගේ දැන් ඔයාට ඇඳුම් පැළඳුම් මූලික අවශ්‍යතාවයක් නම් ඒක සපුරා ගන්න ඕනෑම ආකාරයක් තමයි උවමනාවක් කියන්නේ. එතකොට ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය යටතේ ඔයාට උවමනා වෙන්නේ මොනවද? ඔයා දැන් මම අර කියපු දේවල් එක්ක ගලපලා බලන්න. එතකොට ඇඳුම් පැළඳුම් කියන මේ අවශ්‍යතාවය යටතේ ඔයාට මේ උවමනා මොකක්ද දෙන්නේ? එතකොට ඔයාට ඇඳුම් පැළඳුම් සපයා ගන්න නම් ඔයාට ටී-ෂර්ට් එකක් ඕන වෙනවා. කලිසමක් ඕන වෙනවා ඇති. එතකොට සරමක් අඳිනවා නම් සරම ඕන වෙනවා ඇති. එතකොට කාන්තාවක් නම් එයාලට බ්ලවුස් එකක්, ඒ ට්‍රවුසර් එකක්, ගවුමක්, සායක්, අන්න ඒ වගේ දේවල්. එතකොට මේ උවමනා යටතට ගැනෙනවා. ඉතින් ළමයි මං හිතනවා මේ කරපු සමස්ත පැහැදිලි කිරීම ඇතුළෙන් මේ ව්‍යාපාරයක් කියන එක හැඳින්වීම ඇතුළෙන් ඔයාලට මේ අවශ්‍යතා සහ උවමනා කියන සංකල්පයත් මේ ආර්ථික කටයුත්තක් කියන එකත් හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඔයාලට ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපාරය කියන එක තමයි මෙතනදි මට හඳුන්වන්න ඕනකම තිබුණේ. ඒ වගේම ඒක ඇතුලේ තියෙන මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා කියන දෙකත් සරල වශයෙන් ඔළුවට යන්නේ නැති දැන් ඔයාලගේ. ඒ වගේම මේ ආර්ථික කටයුත්තක් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණය අනුබද්ධ සමස්ත කටයුතු. හරි. එතකොට දැන් ව්‍යාපාරයක් කියන එකේ මම කිව්ව නිර්වචන දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා ඒ කියන්නේ තෘප්තිමත් කිරීම කියන්නේ මේ ඉටු කරගන්න. ඉටු කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා හඳුන්වනවා. එතකොට ඔයාලට ව්‍යාපාර කියන එකේ නිර්වචනය අහුවොත් ඔයාලට ඒක හඳුන්වන්නත් පුළුවන්. ඒ වගේම මේ ආර්ථික කටයුත්තක් කියන එක ඇතුලේ නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිකරණය. නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිකරණය සම්බන්ධ සමස්ත කටයුත්ත අපි ව්‍යාපාරයක් විදිහට අර්ථ දක්වනවා. එතකොට ඔයාලට කොහොම ඇහුවත් දැන් මේ ආර්ථික කටයුත්තක් කියන එක ඇතුලේ මේ තියෙන තුනත් කෝකටත් මතක තියාගත්තම ඔයාට මොන විදිහට නිර්වචනය ඇහුවත් උත්තරේ දෙන්න පුළුවන් වෙනවා ළමයි. එතකොට අපි දැන් මම හිතනවා ඔයාලට මේ කරපු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එකේ සම්පූර්ණ නිර්වචනය ඔළුවට යන්නේ නැති ළමයි. මොකද මම මේ සරලම විදියට දෙන්න පුළුවන් සරලම විදියට තමයි මේ නිර්වචනය ඔයාලට ඉදිරිපත් කරේ. මොකද හැම වෙලාවෙම මේ ව්‍යාපාරිකයා try කරන්නේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා දෙක සපුරාලන්න. මොකද ඔයාට දැන් වටපිටාව බලපුවම ඔයාට පේනවා ඇති. දැන් මම මේම හිටගෙන ඉද්දි අපි ව්‍යාපාරිකයා හරහා තමයි දැන් මේ මාක පෙන් එක උනත් අපි ගන්නෙ ඔයාලට උගන්වන්න ඕනේ නිසානේ. එතකොට මේ මාක පෙන් එකේ ඉඳන් මේ වයිට් බෝඩ් එක එතකොට මේ ඔයාලට සපයලා තියෙන ආලෝකය එතකොට මේ අපි වීඩියෝ කරන ෆෝන් එක මේ හැමදේම මේ ව්‍යාපාර හරහා තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඔයාට තේරෙනවා මේ ව්‍යාපාරික ලෝකය කොච්චර මේ මිනිසත් එක්ක එකට බැඳිලා තියෙන්නේ. මිනිහෙක්ට මේ ව්‍යාපාරික ලෝකය නැතුව තමන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරා ගන්න පුළුවන්ද කියලා ඔයා පොඩ්ඩක් වටපිටාව හැරිලා බලන්න ඕනේ. එතකොට මම මේ කරපු සරල පැහැදිලි කිරීම මං හිතනවා ඔයාලට තේරුම් නැත්තම් නැවතත් මේ වීඩියෝ එක නැවතත් රිපීට් කර බලන්න පුළුවන්. මේක මං YouTube එකට දැම්මට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක ආයෙ බලලා ඒ දේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි යන් ඊළඟට මේ අවශ්‍යතා සහ උවමනා කියන දෙක
තව පොඩ්ඩක් ක්ලියර් කරගන්න. ළමයි එතකොට අපි දැන් මම ඔයාලට කිව්වා අවශ්‍යතා කියන්නේ මිනිහ ජීවත් වෙද්දී ඉපදුනාට පස්සෙම එයා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ දේවල් මම කිව්වා අවශ්‍යතාවයක් කියලා. එතකොට මේ අපි මේ අවශ්‍යතා කියන එක නිර්වචනය කරනවා අවශ්‍යතා කියන එක අපි මේ අවශ්‍යතා කියන එක නිර්වචනය කරනවා ළමයි මිනිසෙක් කායික හා මානසික වශයෙන් අත්‍යවශ්‍යයෙන්ම සපුරාගත යුතු තත්ත්වයක්. මිනිසෙකුසේ ජීවත් වීමේදී දැන් මිනිසෙකුසේ ජීවත් වීමේදී මේ මිනිසා හැම වෙලාවෙම බලන්නේ මේ කායිකව හෝ තමන්ගේ මානසිකව දැන් මේ මිනිසා කියන කෙනා නිතරම බලන්නේ තමන්ගේ මනස සහ කය තෘප්තිමත් කරගන්න. එතකොට අපි මේ අවශ්‍යතාව කියන එක නිර්වචනය කරන්නේ මිනිසෙකුසේ ජීවත් වීමේදී කායික හා මානසික සපුරාගත යුතු අවමද මිනිසා ජීවත් වීමේදී කායික හා මානසික වශයෙන් සපුරාගත යුතු තත්ත්වයක්. අපි මෙන්න මේ අවශ්‍යතා කියන එක නිර්වචනය කරන්න මෙන්න මෙහෙම. ඉතින් ළමයි එතකොට මේ ව්‍යාපාරිකයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද කියලා. එතකොට මේ අවශ්‍යතා තෘප්තිමත් කරන්න තමයි හැම වෙලාවෙම ව්‍යාපාරිකයා බලන්නේ. එතකොට මම ව්‍යාපාරිකයෙක් නම් මම දැනගෙන ඉන්න ඕනේ නිතරම මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද? ඒ අවශ්‍යතාවයක් තෘප්තිමත් කරන්න මම කරන්නේ මොන වගේ දේවල්ද? මම මොන වගේ ව්‍යාපාරයක්ද ආරම්භ කරන්නේ? දැන් ආහාර පාන කියන අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න නම් මම ඉස්සල්ලා කිව්වා වගේ මෙන්න මේ අවශ්‍යතා යටතේ අපිට අර වෙනස් කරන්න බෑ. දැන් මේ ආහාර පාන කියන අවශ්‍යතාවය අපිට කොයි වෙලේවත් වෙනස් කරන්න බෑ ළමයි. මොකද මට කෑම කන්න ඕනේ කියන එක මම ඉපදුනාට පස්සේ මට අනිවාර්යෙන් මගේ මේ කය පවත්වාගෙන යන්න නම් මගේ මේ ජීවිතය පවත්වාගෙන යන්න නම් ආහාර පාන කියන එක අත්‍යවශ්‍යයි. ඒ වගේ අපිට ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යයි. නිවාස අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය කියන එක අත්‍යවශ්‍යයි. එතකොට මෙන්න මේ දේවල් ටික නිතර ව්‍යාපාරිකයා විසින් අධ්‍යයනය කිරීමක් කරනවා. මේ මිනිස්සු හැම වෙලාවෙම බලන්නේ දැන් ඔයාලා කෑම කඩේකට යනවා නම් එතන තියෙන්නේ ආහාර පාන කියන අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න තැනක්. ඔයාලා කඩේට කෑම කන්න යනවා කියන්නේම ඔයාලගේ අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න තමයි ඔයාලා ඒ හෝටලේට යන්නේ. ඒ කෑම කඩේට යන්නේ. ඔයාලා දැන් ඇඳුම් පැළඳුම් කියන ඒ මූලික අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න තමයි ඔයා රෙදි කඩේකට යන්නේ. එතකොට මෙන්න මේක තමයි අපි අවශ්‍යතාවයක් විදිහට නිර්වචනය කරන්නේ. මිනිසා කායික හා මානසික වශයෙන් අත්‍යවශ්‍යම සපුරාගත යුතු තත්ත්වයක්. අත්‍යවශ්‍යම අපි සපුරා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි අවශ්‍යතාවයක් විදිහට හඳුන්වන්නේ. එතකොට මම කිව්වා උවමනාවක් කියන්නේ මෙන්න මේ අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආකාරයක්. ආය බලන්න මේ අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආකාරයක්. එතකොට මේ මිනිසා මේ අවශ්‍යතාවය විවිධාකාරයෙන් සපුරා ගන්න try කරනවා. මොකද අර ව්‍යාපාරිකයා අද නිර්මාණය කරන කෑම එකකට ආහාරයකට වඩා අලුත් දෙයක් හෙට නිර්මාණය කරනවා. දැන් අද බනිස් හැදුවා නම් ඒ බනිස් වලට තව මොනවා හරි දෙයක් දාලා ඒ බනිස් වල නම වෙනස් කරලා ව්‍යාපාරිකයාට විකුණන්න පුළුවන්. ව්‍යාපාරිකයාට උවමනා ඕනේ තරම් නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න මේ උවමනා කියන දේ ව්‍යාපාරිකයා කැමති විදිහට පෙරලා නිර්මාණය කරනවා. මොකද ඔයාලට දැන්
දැන් මේ මාක පෙන් එක උනත් මේ මාක පෙන් එකේ ඕනේ පාටකින් ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන් ළමයි. ඒ වගේම මේ ඇඳුම් පැළඳුම් එක එක ඩිසයින් වලට හදන්න පුළුවන් ළමයි. එතකොට මේ අවශ්‍යතා ව්‍යාපාරිකයට නිර්මාණය කරන්න බැරි වුණත් මෙන්න මේ උවමනා කියන එක ව්‍යාපාරිකයන් නිතර දෙවේලේ වෙනස් කර කර බලනවා. ඒක හරහා තමයි තමන්ගේ ප්‍රොෆිට් එක වැඩි කරගන්න ඒවා. එතකොට මේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරන එක හරහා තමයි මේ ව්‍යාපාරිකයා කියන කෙනා හැම වෙලාවෙම ඉදිරියට යන්නේ. ව්‍යාපාරයක් රඳා පැවැත්ම තීරණය වෙන්නේ ඒ වර්තමාන මොහොතට ගැලපෙන ආකාරයේ උවමනා නිර්මාණය කිරීම මගින්. එතකොට මම හිතනවා ඔයාලට අර ව්‍යාපාර කියන එක හැඳින්වීම ඇතුලේ කරාට වඩා හොඳ පැහැදිලි කිරීමක් මෙතනදී ඔයාලට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් ඔයාලට මම කිව්වා අනිවාර්යෙන් මම මිනිහෙක් විදියට උත්පත්තියක් ලැබුවට පස්සේ මට අනිවාර්යෙන් සපුරා ගන්න ඕනේ දේවල් තමයි මෙන්න මේ අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට උවමනා කියන්නේ මේ අවශ්‍යතා සපුරා ගන්න ඕනෑම ආකාරයක් අපි උවමනා කියලා හඳුන්වනවා. ඒ දෙක තේරුණානේ. එතකොට අපි බලමු මේ උවමනා කියන්නේ මොකක්ද කියලා. උවමනා කියන්නේ මේ අවශ්‍යතාවය සපුරා ගන්න ඕනෑම ආකාරයක්. අවශ්‍යතා කියන්නේ කායිකව හා මානසික අපි අත්‍යවශ්‍යම සපුරාගත යුතු තත්ත්වයක්. මං හිතනවා මේ අවශ්‍යතා උවමනා කියන සංකල්ප දෙකත් ක්ලියර් ඔළුවට යන්නේ නැති කියලා. එතකොට මේ අවශ්‍යතාවලට සම්බන්ධ ලක්ෂණ මොනවාද? දැන් ඔයාලට මම කිව්වනේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා. උවමනාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ අවශ්‍යතා සහ උවමනා කියන දෙකේ වෙනස්කම් මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ ළමයි. එතකොට අවශ්‍යතා කියන දේ මම කිව්වා මිනිස්සු උපතින්ම ඒ දේවල් ජනිත වෙනවා. එතකොට මේ උවමනා කියන එක උපතින්ම ජනිත වෙන්නේ මේ අවශ්‍යතා තෘප්තිමත් කරන්න තමයි මේ දේවල් යොදාගන්නේ. එතකොට මේ අවශ්‍යතා කියන දේවල් සීමිතයි ළමයි. මොකද මිනිහෙක් ජීවත් වෙද්දී සපුරා ගන්න තියෙන අවම දේවල් ටික තමයි අවශ්‍යතා කියන්නේ. එතකොට මම කිව්වා ආහාර පාන, ආදරය, අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම්, නිවාස අන්න ඕ වගේ දේවල් තමයි අපි මේ අවශ්‍යතා යටතට ගන්නෙ. එතකොට මේ උවමනා කියන එකට ගන්නෙ අන්න අර දේවල් ටික ඉටු කරගන්න යොදා ගන්න දේවල්. එතකොට මම කිව්වා මේ ආහාර පාන කියන මේ අවශ්‍යතාවයේ යටතේ අපිට උවමනා විදියට දක්වන්න පුළුවන් පාන්, බනිස්, ඔය ඔයාලා කන ඕනෙම කෑම වර්ගයක්, බිස්කට්, බත්, ඉන්දියාප්ප, රොටි අන්න ඒ වගේ දේවල් තමයි මේ ආහාර පාන කියන එක යටතේ උවමනා වෙන්නේ. එතකොට මේ ආහාර පාන කියන එක යටතේ උවමනා අපිට ගන්න පුළුවන් අර අපි කන ඕනම දෙයක්. ඉන්දියාප්ප, පාන්, බත් මෙන්න මේ වගේ දේවල්. ඉතින් මං හිතනවා ඒ දේවල් නිරවුල්ව ඔයාලගේ ඔළුවට මම මේ කියපු දේවල් ටික හරියට ඔයා ඔළුවට ගන්න නැති කියලා. ඒ දේවල් ආයෙ තේරුම් නැත්තම් මේ දාන වීඩියෝ එක ආපහු රිපීට් කරලා ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේකේ අර ලක්ෂණ අපි සසඳද්දී මේ අවශ්‍යතා සහ උවමනා කියන දෙකේ අපි මේ දේවල් ටික පොඩ්ඩක් තව පැහැදිලිව බලමු. එතකොට තව ටිකක් ඔයාලගේ ඔළුවට මේ දේවල් මං හිතනවා ක්ලියර් යයි කියලා. අපි බලමු ළමයි මේ අවශ්‍යතා සහ උවමනා වලට අදාළ ලක්ෂණ මොනවද කියලා. ඉතින් අපි බලමු අවශ්‍යතා වලට අදාළ ලක්ෂණ මොනවද කියලා. අවශ්‍යතා සහ උවමනා. එතකොට ළමයි අවශ්‍යතාවල ලක්ෂණ මොනවද? මේ අවශ්‍යතා කියන ඒවා ළමයි සීමිතයි. ඇයි සීමිතයි කියන්නේ? මේ අවශ්‍යතා කියන එක ආපහු ව්‍යාපාරිකයෙක්ට නිර්මාණය කරන්න බෑ. මොකද මේවා අනිවාර්යෙන් අපි උප්පත්තියම මං කිව්වා වගේ අපිට ජනිත වෙන දේවල්.
මේවා අසීමිතයි. මේකද මේ ඔයාලට කෑම කියන දේ ඕනේ තරම් නිර්මාණය කරන්න පුළුවන් මේ ව්‍යාපාරිකයන්. එතකොට මේවා අසීමිතයි. එතකොට මේකට තව එකක්. මේවා ව්‍යාපාරිකයාට නිර්මාණය කරන්න බෑ. නිර්මාණය කළ නොහැකි. නිර්මාණය කර නොහැකි. එතකොට උවමනා ව්‍යාපාරිකයාට නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යාපාරිකයාට නිර්මාණය කළ හැක. එතකොට තව එකක් අවශ්‍යතාවලට දැන් කිව්වා මේවා සීමිතයි උවමනා අසීමිතයි. ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න බෑ. ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. තව ලක්ෂණ ඔව් ළමයි. තව ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් මේවා අවශ්‍යතා ප්‍රාථමිකයි. මොකද්ද මේ ප්‍රාථමිකයි කියන්නේ? අර මං කිව්වා වගේ මේවා ආපහු මේ ප්‍රාථමිකයි කියන්නේ අවශ්‍යතා ඇතුලේ තව අවශ්‍යතා නැහැ. එතකොට උවමනා ඇතුලේ උවමනා ද්විතීකයි. ද්විතීකයි කියන්නේ මේ අවශ්‍යතා නිසා තමයි මේ උවමනා හටගන්නේ. හැබැයි අවශ්‍යතා හටගන්නේ අවශ්‍යතාව නිසාමයි. මොකද මේක අවශ්‍යයි. ඒක නිසා මේක ප්‍රාථමිකයි. ද්විතීකයි කියන්නේ මං කිව්වා වගේ අර අවශ්‍යතා නිසා පැන නගින්නේ. එතකොට එක දෙයක් නිසා තමයි උවමනා පැන නගින්නේ. එතකොට ඒක ද්විතීකයි. මං හිතනවා ඔයාලට මේ කරපු පැහැදිලි කිරීම හරියට මුලින් ඉඳන් කරපු ව්‍යාපාර කියන්නේ මොකක්ද? එතකොට ව්‍යාපාර කියන නිර්වචනය ඇතුලේ තිබ්බා අවශ්‍යතා සහ උවමනා කියන දෙක. ඒ දේ ක්ලියර් ඔලුවට යන්නේ නැති කියලා මම හිතනවා. අර මං කරපු පැහැදිලි කිරීම ඔයාලට ආයෙ බැලුවොත් මම හිතනවා ඒක ඔලුවට දාගන්න පුළුවන් කියලා. ඔයාලට මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය බෝරින් නැතුව හරියට ඉගෙන ගන්න, හරියට ඔලුවට දාගන්න ඔයාලා දක්ෂ වෙන්න ඕනේ. දැන් මම හරියට ඔයාලට මේ දේ කියා දෙනවා නම් ඒ දේ හරියට ධාරණය කරගන්න. මම කියා දෙන්න දේ හරියට ඔලුවට දාගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා දැන් මං ඔයාලට කියා දුන්න ටික සරලව ඔලුවට යන්නේ නැති කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට තියෙන සංකල්ප ටික කොහොමද හරියට පැහැදිලි කරගෙන ඔලුවට දාගෙන මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය බෝරින් නැතුව ඉගෙන ගන්න කියලා. ඉතින් මම ඔයාලට කියනවා එදා දෙන වැඩ ටික එදා කරන්න නිතරම කට ගන්නගම් කියන. එතකොට ඒ දේවල් ටික හරියට ඔලුවට දාගෙන ඔයා ඉස්සරහට ගියොත් ඔයාට අර කිව්ව ඒ සාමාර්ථය අනිවාර්යෙන්ම මේ ව්‍යාපාර අධ්‍යයනයට ගන්න පුළුවන් ළමයි. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවාද අපිට ව්‍යාපාර අධ්‍යයනවලදී අපිට මුණ ගැසෙන්නේ කියලා. ඉතින් අපි තව වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් මම හිතනවා දැනට මේ වීඩියෝ එක ඉවර කරන්න.